මේ ලෝකයේ සත්‍යෝ සියලු දෙනාම එකිනෙකට සමාන නැහැ. සමහර සත්වයන්ට සැලකුවාම පින වැඩියෙන් ලැබෙනවා. සමහරුන්ට කරදර කරාම පව වැඩියෙන් ලැබෙනවා. හැමෝම සමාන නැහැ. සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවෙන් ගත්තොත් මිනිස්සුන් භෞතික ගොඩක් නේ. ඒකේ ලොකු වෙනසක් නේ. ශක්ති පදාර්ථ සමූහයක් පමණයි. නමුත් ධර්මයේ හැටියට මිනිස්සෙක් තුළ තියෙනවා අරූපී කොටසක්. ඒ තමයි නාම ධර්ම, චිත්ත චෛතසික. ඒවා අසුරු කරන අනුසය, ආසය, චරිතය, අධිමුත්තිය, పూర్ව කර්ම ශක්තිය මේ ආදී වූ තවත් ධර්ම සමූහයක් අපේ సంతානය තුළ පවතිනවා. සමහර ඒවා පරමාර්ථ ධර්ම, සමහර ඒවා පරමාර්ථ ස්වභාව, ජාතික ධර්ම. මේ ස්වභාවයන් ඇතිකල්හි විශේෂයෙන් මේවායේ තියෙන උස් පහත්කම් අනුව සත්වයාගේ උසස් පහත් භේදයක් පවතිනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි හැමෝටම එකම විදිහට නේද සලකන්නට ඕනේ, සමානාත්මතාවෙන්ද සලකන්නට ඕනේ කියලා. බුදුදහමේ හැටියට එහෙම කරන්නට බෑ. සත්වයාගේ තියෙනවා අපි ඉංග්‍රීසියෙන් හයිරාකි එකක්. උසස් සත්වයෝ, මධ්‍යම සත්වයෝ, පහත් සත්වයෝ. කවරක් නිසාද විශේෂයෙන් කුලය, බලය, ධනය ආදී එක සමාජ සම්මතය. කර්ම විශේෂදී සත්වයෙකුගේ උසස් පහත් භාවය තීරණය කෙරෙන්නේ වෙන කිසිවක් නිසාවත් නෙවෙයි, ඔහු තුල තිබෙන සීලාදී ගුණධර්ම නිසා. ඒකේ වගේම තියෙනවා ඒ පුද්ගලයා සීලාදී ගුණයන්ගෙන් යුක්තයි, ඒ නිසා ඔහු විශිෂ්ට සත්වෙක්. සීලාදී ගුණධර්ම අඩු කෙනා දුර්වල සත්වෙක්. ඒ නිසා සමහර සත්වයන්ට උදව් කරාම, උපකාර කරාම, අනුග්‍රහ කරාම විශේෂ විපාකත්, අපකාර කරාම ඒ වගේම දරුණු විපාකත් ලැබෙනවා කියන මේ સિદ્ધාන්තයත් තේරුම් ගන්නට ඕනේ. කර්මයේ විපාකයේ තේරුම් ගැනීම විතරක් නෙවෙයි. පුද්ගලයෙකු සතුව තියෙන ಗುಣ අනුව අපි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කරන්නා වූ කර්මයේහි උස් පහත් භාවයක් තීරණය වෙනවා කියන එකත් තේරුම් ගන්නට. ඒකත් මේ ලෝකයේ තියෙන ධර්මනිය. ඒක තවත් ගැඹුරු කරන්නට ඕනේ. මොකද්ද? තවත් විස්තර කරන්නට ඕනේ. ඒ උස් පහත් භාවය පුද්ගල ප්‍රතිබද්ධත් වෙනවා. සමහර සත්වයෝ ඉන්නවා ඒ ස්වභාවිකවම ඒ ගුණය නිසා හැම දිනාටම පූජනීයයි. හැම දිනාටම වන්දනීයයි. අපි ගත්තොත් භික්ෂූන් වහන්සේ කෙනෙක්, සීලයක් රකින්න භික්ෂුවක් හැම කෙනාටම වන්දනීයයි. රහතන් වහන්සේ කෙනෙක් හැම කෙනාටම වන්දනීයයි. ඔහුගේ තියෙන උසස් ගුණය නිසා. හැබැයි තමන්ගේ මව්පියෝ දෙදෙනා වන්දනීය වන්නේ තමන්ට පමණයි. ඔවුන් තුල වෙනත් ගුණාංග තියෙනවා නම් ඔවුන් වන්දනීය වෙයි. ඒක වෙනම දෙයක්. මේ මව්පියෝ දෙදෙනා දුස්සීල වුණත් ඒ දරුවාට වන්දනීය පූජනීය වස්තුන් දෙකක් වෙනවා. හේතුව තමන්ට සිදු කළ උපකාරය. ඒ විදිහට බැලුවම පුද්ගලයෙකුගේ උසස් පහත් භාවය තීරණය වෙන්නේ ඔහු තුල තියෙන ගුණයෙන් විතරක් නොවේයි, ඒ පුද්ගලයා තමන්ට දක්වපු සම්බන්ධය, තමන් හා දක්වපු සම්බන්ධතාවය කියන එක මත තීරණය වෙනවා. කාව හරි පුරුෂයෙක්ව කෙනෙක් ඝාතනය කරනවා.
ඒ කෙනාවම ඔහුගේ දරුවා ඝාතනය කරනවා. දෙපාරක් මරන්න බෑ මිනිහෙක්ව. නමුත් උදාහරණයකට එකතු වෙලා මැරුවා කියලා හිතන්න. දෙන්න එකතු වෙලා සාමූහිකව මිනිස්සෙක් ඝාතනය කරනවා. එක්කෙනෙක් එයාගේ පුතෙක්, අනිත් එක්කෙනා සාමාන්‍ය කෙනෙක්. පුත්‍රයාට අනන්තරීය කර්මයක් වෙනකොට අනිත් කෙනාට සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඔහුගේ සීලාදී ගුණත් ඒ දෙන්නගේම කර්මයේ උසස් වෙන්නට බලවත් වෙන්නට බලපානවා. බලවත් දුර්වල වීමට. නමුත් ආනන්තරීය භාවයේ එන්නේ ඒ දරුවාගේ පියාවීම නිසා ඔහුට පමණයි. ඒ නිසා කර්ම න්‍යායේදී සත්වයන්ගේ උසස් පහත් භාවය සීලාදී ගුණයන්ගෙන් විතරක් නෙවෙයි තමන්ට කොතරම් පිහිට වුණාද උපකාර කළාද තමන්ගේ ජීවිතයට ඒ කෙනා වැදගත් වුණාද කියන කරුණ බලපානවා. ඒ විදිහටම තමයි උපකාර කළ මිත්‍රයෝ, ගුරුවරු මේ හැමදෙනාම ඔවුන්ගේ සීලාදී ගුණයන්ට අමතරව අපිට කරලා තියෙන උපකාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් අපේ කර්මයේ ක්‍රියාත්මක වීම තියෙනවා. ඒකත් විශේෂණීයයි. ඒක තමයි ඔය දසවස්තුක සම්මා දිට්ඨියෙහි තියෙනවා අත්ති සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ. හොඳ නරක කර්ම වලට ඵල විපාක තියෙනවා. අත්ති මාතා අත්ති පිතා. මවට පියාට සැලකීමෙහි විශිෂ්ට ආනිසංස තියෙනවා. මේ කියන්නේ වෙන කෙනෙකුට සලකනවට වඩා මවට පියාට සැලකීමේ ආනිසංස වැඩි. ඒක මොකද්ද මේ කියවෙන්නේ? සත්වයෝ කර්ම න්‍යායේදී සම නැහැ. සමාන නැහැ. ඒ සමානාත්මතාවය කියන්නේ හැමෝටම සමානව කතා කරන එක නෙවෙයි. ඒ පුද්ගලයාගේ සුදුසු භාවය මැනගෙන හිතෙන් තේරුම් අරගෙන එයාට ගැළපෙන පරිද්දෙන් කතා කිරීම තමයි සමානාත්මතාවය. ඒක සමානාත්මතාවයේ තියෙන එක නිර්වචනයක්. රජෙක් තව රජෙක්ට කතා කරන විදිහට රටවැසියට කතා කරන්න යන්නේ නැහැ. රටවැසියට කතා කරන විදිහට තව රජෙක්ට කතා කරන්න යන්නේ. තමන්ගේ දෙමව්පියන් එක්ක ඇසුරු කරන විදිහට තමන්ගේ දරුවන් එක්ක ඇසුරු කරන්නේ. එතකොට ක්‍රම දෙකක් මේක. ගුරුවරයෙක් තව ගුරුවරයෙක් එක්ක ඇසුරු කරන ක්‍රමයක්, ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් එක්ක ඇසුරු කරන ක්‍රමයක් දෙකක්. එහෙම නැත්නම් සමාජ සංස්ථාව බිඳ වැටෙනවා. මව්පියා විශේෂයි. සීලාදී ගුණපුරණ උත්තමයෝ විශේෂයි. ඔවුන් හැමෝම සමයි කියලා සලකනවා නම් අපි අතර වෙනසක් නැහැ කියලා සලකනවා නම් ඒ කෙනාට ගුණය කියන එකේ වටිනාකම වැදගත්කම සහ තමන්ට කළ උපකාරෙහි තියෙන වැදගත්කම වටිනාකම තේරෙන්නේ නැහැ කියන එක. කවුරුහරි හිතුවොත් මමයි මගේ මව්පියයි සමානයි කියලා ඒ තමන්ගේ ජීවිතයට ඒ මව්පියන්ගෙන් ලැබිච්ච උපකාරයක් තියෙන බව දන්නවා. ඒක කොතරම් වැදගත්ද කර්මානුරූපව ජීවිතයට ඒ කොතරම් ජීවිතයට බලපානවද කර්මයට බලපානවද කියන එක පිළිබඳ අවබෝධයක් නැතිකම. සීලාදී ගුණපුරණ භික්ෂුවක් ගිහි කෙනෙක් සහ තමනුත් සමානයි කියලා හිතුවොත් ඒ සීලාදී ගුණයන්ගේ තියෙන වැදගත්කම නොතේරෙන බව. ඒ නිසා තමයි මේ සමානයි කියලා හිතෙන්නේ. භෞතිකව හරි එතනක් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මෙතනක් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන. මුදින අමතර දෙයක් තියෙනවා මෙතන. ඒ තමයි අපි ළඟ තියෙන ಗುಣධර්ම කියන ඒවා. ඒ ಗುಣධර්ම ආදී හේතු කරගෙන තමයි සත්වයාගේ උසස් පහත් භාවය තීරණය වන්නේ.